හෙලෝ ගයිස් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඩියෝෂන් YouTube channel එකට. අද අපි කතා කරමු ඔයාගේ Facebook page එක අනවශ්‍ය රටවල් වලට පේන එක නවත්ත ගන්න විදිය. ඒ කියන්නේ ඔයාගේ page එකේ දාන post අනවශ්‍ය රටවල් වල අයට පේන එක block කරගන්න කොහොමද කියලා කතා කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයා මුලින්ම ඔයාගේ විදියට හදා ගන්න ඕන page එකට sign up වෙලා ඉන්න. මම මේ විදිහට මට බ්ලොක් කරගන්න ඕන රටවල් තියෙන page එකට sign up වෙනවා. මේක මම US audience එකට හද page එකක්. දැන් මම කරන්න යන මේක ශ්‍රී ලංකාව ඉන්දියාව වගේ රටවල් බ්ලොක් කරලා දාන එක. ඒ රටවල් වල මිනිස්සු අපක මම මේකයි මේ රිච් එක ඒ රටවල් වලට හැදෙන නිසා මම ඒ රටවල් බ්ලොක් කරන්න තමයි යන්නේ. ඔයා මුලින්ම මේ උඩ setting icon එකක් තියෙන ක්ලික් කරලා page එකේ setting වලට යන්න. ඒ setting වල ටිකක් පහළට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙන followers and public contact කියලා. අන්න ඒකට යන්න. ඒකට ගිහලා ඒක ඇතුළේ මේ විදිහට ටිකක් පහළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් country restriction කියලා එකක් තියෙනවා. අන්න ඒකට යන්න. මේ view කියන එක ඉස්සරහින් ඔබ ගමන් ඒ අතුත් යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ දෙයකට තාන්නේ. මෙන්න මේකේ දෙවෙන්න තියෙන countries කියලා එකක්. අන්න ඒක අතුත් ගිහලා ඔයාලා block කරගන්න ඕන රටවල් ටික මෙතනින් තෝරන්න පුළුවන්. මම මෙතනින් දෙනවා ශ්‍රී ලංකන් කියලා. ශ්‍රී ලංකන් කියලා මෙතන ටයිප් කරගත්ත ගමන් නම වැටෙනවා. අන්න ඒක උඩ ටච් කරගත්ත ගමන් මෙන්න මේ උඩට නම යනවා. ඊට පස්සේ ආයෙ ඒක ඉරේස් කරලා ඉන්දියන් කියලා දීපු ගමන් මෙන්න ඉන්දියා කියලාත් මෙන්න මේ විදිහට මම මෙතනට දාගන්නවා. ඊට පස්සේ එකපාරක් බැක් වුණාට පස්සේ උඩ තියෙනවා existent type කියලා එකක්. මෙන්න මේක හොඳට බලා ගන්න. මෙන්න මේකේ තියෙනවා hide for countries කියලා දෙවෙනියට තියෙන එක මේ දුන්නොත් තමයි අපිට ඒ රටවල් බ්ලොක් කරගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන තියෙන පළවෙනි එක දුන්නොත් ඒකෙන් වෙන්නේ ඔයා දෝරපු රටවල් දෙකට විතරක් පේන විදිහට මේක අපි දාන page එක යනවා. ඒ කියන්නේ ඒ රටවල් දෙකම විතරක් ටාගට් කරලා කරනවා නම් ඔය විතරින් උඩ ඒක show only කියන එක දෙන්න ඕනේ. එහෙම නැතුව මට වගේ බ්ලොක් කරගන්න ඕන නම් ඒ රටවල් ටික මෙතන යට තියෙන hide from මේ countries කියන එක දෙන්න ඕනේ. අන්න එහෙම තමයි මේක අනිවාර්යෙන් හොඳට බලලා මෙතනින් select කරගන්න. මම හිතන ගොඩක් කට්ටියට ඕන බ්ලොක් කරගන්න කියලා. එහෙනම් ඔයා අතරින් අර hide කියන එක තමයි දෙන්න ඕනේ. ඒක දීලා යටින් රටවල් ටික දුන්න ගමන් මේක ඔටෝම අප්ඩේට් වෙනවා. මේක ආයෙ වෙන මොකට සේව් කරන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි අපිට අකමැති රටක් මෙතනින් බ්ලොක් කරගන්නේ. ඉතින් ඔයාලත් මේක මේ try කරලා බලන්න. ඔයාගේ page එකේ තියෙන මොනවා හරි මේ අනවශ්‍ය රටකට රිච්චලා තියෙනවා නම් ඒක මේ විදිහට මෙතනින් බ්ලොක් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි මේ වැඩේ අපි සාර්ථකව කරගන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වුණා නම් වීඩියෝ එක like එකක් දාගෙන යන්න, channel එක subscribe කරගෙන යන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.